ඔයා දැන් ටික දවසක ඉඳලා අමුතුයි නිමාලි. ඇයි මේ බය වෙලා වගේ ඉන්නේ? නාත්ගේ වදන් වලට නිමාලි ගැස්සුනේ හිතුවේ නැති විදිහට. ඔය බලන්න ඔයා ගැස්සුණානේ. ඇත්ත. නිමාලි ඒ කතාව ඇත්ත බව දන්න නිසාම තව තවත් බය වුණා. නිමාලි මේ ටිකේ ඔයා හරියකට ඔළුව පීරුවද? නෑවද? කෑවද? නිමා මට මේ ගෙදර පාළුයි. ඔයා ඔහොම ඉන්නකොට. අසනීපයක් නම් කියන්නකෝ. නැත්තම් මගේ වරදක් නම් ඒකත් කියන්න. කතා කරලා ප්‍රශ්නයක් නම් විසඳගමු නිමාලි. නිමාලි මදුනාත් එක්ක විවාහ වුණේ යෝජනාවකින්. වැඩි කාලයක් නෑ තාම. ඒත් හිටියේ සතුටින්. අද ඒ සතුටට මොකද වුනේ? අතීතය. වලදෙමු අතීතය. නොදන්න නොතේරෙන කාලේ කරපු වැරදි. කල දේ පළපළ දේ කියලා පස්සෙන් එද්දී මග ඇරලා යන්න පාරක් නිමාලිට පෙනුනෙම නෑ. ජීවිතේ එකම එක දවසක කරපු මෝඩ හිතුවක්කාරකමක් කොහෙන්දෝ මතුවෙලා තමා පස්සෙන් පන්නනවා. එදා නගරෙට නොගියානම් අතීතේ තාම වැළලුණු දෙයක් වෙන්න තිබුණා. නාත්ට වැඩ අධික දවසක් නිසා නාත්ම එවපු කැබ් එකකින් බැංකුවට ගිය නිමාලි ෆුඩ් සිටියට ගියෙත් ආ ගමනින් උපරිම ප්‍රයෝජන ගන්න හිතලා. පිටුපසින් උරහිසට තියපු අතක පහසට ගැස්සිලා ආපිට හැරුණු නිමාලි දුටුරුව එක පාරටම මතකයට නාවත් ඔහුගේ සිනාවත් කටහඬත් එක්ක නිමාලි ඒරුව අඳුරගත්තා. කල්ප ඔයා? ඔව් කල්ප තමයි. මුණ ගැහි කියලා හිතන්න නෑ නේද? ඒ හඬේ සුහදත්වයක් තිබුණෙම නැති තරම්. හරි කල්ප මං යන්නම්. නිමාලි හැදුවේ ගැලවිලා යන්න. එහෙම කොහොමද යන්නේ? ඔයා මතකද මගේ ඔළුව පළලා පැනලා ගිය හැටි? අනේ කල්ප ඒ එදානේ. හරි අපි ඒව අමතක කරමුකෝ. එන්න පොඩක් කතා කරමු. ගැලවෙන්නම බැරි තැන නිමාලි ෆුඩ් සිටියේ අවන්හලට ගොඩ වුණා. නිමාලි ඔයා එදාටත් වඩා අද හරි ලස්සනයි. නුරාව වෑහෙන ඇස් දෙකේ බැල්ම දරා ගන්න බැරුව නිමාලි බිම බලාගත්තේ අමුතුම බයකුත් හිතට එබිකම් කළ නිසා. මේ බලන්න නිමාලි මේ ෆෝන් එක දිහා ටිකක්. ස්වල්ප වේලාවක් තම ජංගමය එහෙමෙහි කරපු කල්ප තිරේ නිමාලිට පෑවා. ක්‍රියාත්මක වෙන වීඩියෝ දුටු නිමාලිට දාඩිය වෑහෙන්න ගත්තා විතරක් නෙවෙයි සිහිසුන් වෙයි කියන බයකුත් ආවා. එදා මීට වසර කිහිපයකට කලින් ඔහුව විශ්වාස කරලා ගිය ගමනේ සිහිවටන කල්පගේ නුරාව පිරුණු සිප ගැනීම වැළඳ ගැනීම එක්ක එහි මනාවට නිරූපණය වෙද්දී නිමාලිට හැඬුම් ආවේ තැන නොතැන අමතක කරමින්. අනේ කල්ප මේව ඩිලීට් කරන්න. ඇයි මේ? දැන් මං කසාද බැඳලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න ප්ලීස් කල්ප. නිමාලි අන්තිමට මොකක්ද ඔයා කරේ? මගේ ඔළුවත් පළලා පැනලා ගියා. අනේ කල්ප ඒ ඔයා සීමා පනින්න හදපු නිසානේ. හිතට එකගව කියන්න කල්ප. එදා එතන තිබුණේ මං පතපු ආදරේ නෙමෙයි නේද? මං තියපු විශ්වාසයට ඔයා නිග්‍රහ කරා. ඔයා මාව විනාශ කරන්න හැදුවේ ආදරෙටද කල්ප? හරි ඔක්කොම හරි. මං නරකයි තමයි. නිමාලි මං හරිම නරක මිනිහෙක්. ඔව් මට අවශ්‍ය දේ කෙරෙනවා නම් හොඳම හොඳ මිනිහෙක්. මොනවද කල්පයට ඕනේ? සල්ලිද? හපෝනේ. දන්නවද මං කම්පැනි එකක accountant කෙනෙක්. මට සල්ලි තියෙනවා. ඕනනම් ඔයාටත් දෙන්න තරම්. ඕනද? කල්ප ස්වරය වෙනස් කළා. නිමාලි මට ඕන ඔයාව තනියම මුණ ගැහෙන්න. එදා බැරි වුණ දේ අද මට දෙන්න. මහා මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ නිමාලි. කල්ප මේක අහම්බයක් විතරයි කියලා හිතන්න. මට බෑ නාත්ත ද්‍රෝහි වෙන්න. ඊටත් දැන් මගේ තුන් හිතකවත් ඔයා ගෑවිලවත් නැහැ.
හිත ඒක පේන්නේ නෑ නිමාලි. ආදරේ කරුණාව මට ඕව වළංගු නෑ. මෙච්චරයි මට තනියම ඔයා එක්ක එදා වගේ තැනකට යන්න ඕන. නැත්තම් මේ වීඩියෝ එක ඔයාගේ ආදරණීය ස්වාමියාගේ ඇස් මානෙටම යවනවා මම. නාත්ත අනේ එපා කල්ප. දෙවියෙක් වගේ කෙනෙක් මට නැති කරන්න එපා. අපහාස හිනාවක් පෑව කල්ප බලෙන් වගේ නිමාලිගේ අතේ රැඳි දුරකථනය අරන් තමන්ගේ අංකය ඩයල් කරා. හරි අදට ඔයා යන්න. මං කෝල් කරාම ආන්සර් කරන්න. මං එනවා මුණ ගැහෙන්න. ගෙදරට උනත් කමක් නැහැ. නිමාලි පෞල් ජීවිතයට ආදරෙන්නේ නේද? මට වෙලාවක් ඕනෙමයි. නැත්තම් මේ වීඩියෝ ක්ලිප් එක හස්බන්ඩ්ට යවනව නෙමෙයි මං ඒක යාට පෙන්නනවා. එදා ඉඳන් තමයි නිමාලි ගිනි ගොඩක ජීවත් වුණේ. කීප වතාවක් කල්ප කතා කළා. හොඳ වෙලාවට නාත් හිටියේ නෑ. ඒ හැම වතාවකම ආයාචනාවකින් පටන් ගත්තු අයදීම අවසන් වුණේ තර්ජනයකින්. පස්සේ අංකය දැක්කම නිමාලි ෆෝන් එක ඕෆ් කරා. කීප දවසක් නිහඬව ගත වුණා. නිමාලි හිතුවේ කල්ප එක අමතක කරන්න ඇති කියලා. හඬ දෙන නිවසේ දුරකථනයේ වෙතට නිමාලි ගියේ හිතේ කිසිම චකිතයක් නැතුව. ඒත් එහා කොනේ තිබුණේ ජීවිතේම ගිනි තියෙන ගින්දර. එවෙලේ නාත් උඩුමහල නිදන කාමරේ වීම එක්තරා සැනසුමක්. මේ අවසාන වතාව නිමාලි හෙට 9ට මං එනවා. ගේට්ටුව ඇරලා තියලා ලෑස්ති වෙලා ඉන්නවා. එදා වගේ ඔලු පලන්න හරි වෙන දෙයකට හරි ලෑස්ති වුණොත් මම මේ වීඩියෝ එක හස්බන්ඩ්ට විතරක් නෙවෙයි YouTube එකටත් දානවා. ෆෝන් එකේ විතරක් නෙවෙයි මගේ ලැප් එකේ මේ ඔක්කොම තියෙනවා. මතක තියාගන්නව නිමාලි මන් නරක මිනිහෙක්. නොලැබෙන දේ ළඟ නරක මිනිහෙක්. දවස ගත කරගත්තේ කොහොමද කියන්නවත් නිමාලිට සිහියක් තිබුණේ නෑ. මට බෑ නාත් නැති කරගන්න. ඒත් මේ මිනිහාවොත් මම මරනවා. ඇත්තටම මරනවා. දෙන්නේ ඇඟට අත තියන්න. නිමාලි විටක හිතුවා. එන්න කලින් මං කෝච්චියට පනිනවා. කිට්ටුවෙනේ කෝච්චි පාර තියෙන්නේ. ඒත් මට කතා කරලා බේරගන්න බැරි වෙයිද? එක්ක කියලා බලනවා. විවිධ සිතිවිලි අතරේ නාත්ට වෙනසක් නොපෙන්වන්න නිමාලි උත්සාහ ගත්තා. පහුදා කිසි වෙනසක් නැතුව නාත් තමන්ගේ රියෙන් රාජකාරියට ගියා. නිමාලි ක්‍රියාත්මක වුණේ ඉන්පසුව. එදා ඔළුව තුවාල කරේ කාමරේ තිබුණු පිළිමෙන් ගහලානේ. අද මගේ ගෙදරනේ වරෙන්. එහෙම හිතපු ඇය රබර් වත්තට යවන්න ගෙනත් තිබුණු ඇසිඩ් බෝතලේ අත දිග හරියට ගත්තේ ඊට පස්සේ වෙන දෙයකට උත්තර එවෙලේ බලනවා කියලා හිතලා. ඇරලා තිබූ ගේට්ටුවෙන් සුඛෝපභෝගී කාර්යය ඇදිලාවේ බොහොම සීරුවට. කල්ප ගෙට ආවේ ඊටත් වඩා සැහැල්ලුවෙන්. අන්න නිමාලි වාට මොලේ පෑදුනා. එහෙම කියලා හිස වනලා නිමාලි hina උනේ හිත හංගගෙන. ඉතින් කොහොමද අද දවස මං ඔයාට අමතක නොවෙන දවසක් කරනවා. ඉතින් යන් අපි ඇතුළට. කල්ප නිකටින් අල්ලගන්න ගත්ත උත්සාහයෙන් නොදැනෙන්න මගහැරී නිමාලි Tamanට අවශ්‍ය ඉසව්වට ගියා හෙමින්. ෂා හොඳ කෙල්ල. කෑම මේසෙ මත වතුර ඩිගෙන්ටරේට පිටුපසින් වෙලාව එනකම් බලන් ඉන්න නිමාලිගේ ගැලවුම් කාර්යයට අත දිග හරියෙන් නිමාලි නැවතුණා. මේසෙට බර දීලා. ඒ එක්කම ආශාවෙන් බර වුණු කල්ප නුරාව වෑහෙද්දී නිමාලිව තම ග්‍රහණයට ගන්නට සැරසුනේ නොයිවසිලිමත්ව. ඒ එක්කම නිමාලිගේ අතට හසු වුණේ ඇසිඩ් බඳුන. එපා එපා නිමාලි එපා. සුපුරුදු හඬින් තිගැස්සුණු නිමාලි කෑ ගසමින් එතනට දිව ආනාත් ඉදිරිපස දොරින් ඇතුළු වූ පොලිස් නිලධාරීන්ද දුටු විට කිසිදු දෙයක් වටහා ගන්නට නොහැකිව ක්ලාන්ත වූ ස්වභාවයෙන් නාත්ගේ සිරුරට බර වුණා. ඔෆිසර්, මෙයාගේ ෆෝන් එකයි ලැප් එකයි බලන්න.
අසරණ ගෑනු බ්ලැක්මේල් නොකරන්න පාඩමක් ඉගෙන ගත්තොත් ඇති. නිමාලිගේ ෆෝන් එකේ රෙකෝඩ්ස් මන් දුන්නනේ. ඒ අනුව බලන්න. හරි මිස්ටර් මදුනාත්. අපේ ඩියුටි අපි කරනවා. යන් අපි එක්ක. සාජන්ට් දෙනවා කාර් එකේ යතුර. කල්ප ඉදිරියට ආවේ නාත්. මේ ටික මතක තියාගන්න මිස්ටර් කල්ප. නිමාලි අතින් නොදන්න කාලේ වරදක් වෙන්න ඇති. ඒ තමුන්ව විශ්වාස කරලා ඒ බැරිවීම ඉත් එක් කරගෙන තමන්ගේ සිතැඟි ඉටු කරගන්න හදන්නේ තිරිසන්නු. තමුන් ඊටත් අන්තයි. තව පොඩ්ඩෙන් ලෝකේ බලන්න ඇස් දෙකක් ඉතුරු වෙන්නේ නැහැ තමුන්ට. වැදගත් වෙන්නේ අතීතේවත් හිටපු හැටිවත් නෙමෙයි. දැන් ඉන්න විදිහයි. නිමාලි ඉන්නේ මගේ ආරක්ෂාව යටතේ. මං එයාව රැකගන්න දෙපාරක් හිතන්නේ නෑ කල්ප. කල්ප අත්අඩංගුවටපත් උනත් Taman කොහොමද නාත්ට මුහුණ දෙන්නේ මේ හැමදේම වසන් කරලා. නිමාලි මහා හඬින් හඬා වැටුණා. අඬන්න එපා නිමාලි. ඇයි මේ? ප්‍රශ්නේ විසඳිලත් ඇයි ඔයා අඬන්නේ? මං ඔයාගේ කඳුළු බලන්න කැමති නැහැ නිමාලි. නාඩයින්ට. ඔයා කරපු එකම වරද තමන්ගේ අය සම්බන්ධ කර නොගෙන විසඳුම් හොයපු එක. කොටින්ම ඔයාට මාව විශ්වාස කරන්න තිබ්බ නිමාලි. අනේ නාත් මම බය වුණා මට ඔයා නැති වෙයි කියලා. ඒ වගේම මේ සතුට නැති වෙනවට මම ලෝභයි නාත්. මට ඔයාව ඕනේ. නිමාලි හඬමින්ම දෝත එකතු කර නාත්ට පෑවා. ඒ දෝත තම දෑතින්ම ගත් නාත් ඔයා හරි චණ්ඩියෙක්නේ. මං අද ඔෆිස් ගියේ නැහැ. මට ඔයා දාලා යන්න පුළුවන්ද? එදා මං කාමරේ ෆෝන් එකෙන් ඔක්කොම අහගෙන හිටියේ. යන්න ගිහින් කායක පිටිපස්සේ පොඩි ගේට් එක ළඟ දාලා එතනින් ආවා. ඔයා වෙන කල්පනාවකනේ හිටියේ. මං දැක්ක ඔයාගේ ප්ලෑන්ස්. දැන් අපි ඔක අමතක කරමු නිමා. ඒ හැමදේම මැරුණු වැළලුණු අතීතයට අයිති දේවල්. අපි ජීවත් වෙන්නේ වර්තමානයේ. හැබැයි වරදක් තිබුණත් නැතත් හංගගෙන දුක් විඳින්න නැතුව තමන්ගේ අය එක්ක බෙදා ගන්න පුරුදු වෙන්න ඕනේ. මූලිකම දේ විශ්වාසය. ඒක බිඳුනොත් ආයෙ ඒක හදන්න බෑ නිමා. නිමා, ඔයා මගේ දෙයකට අත තියන්න වෙන කෙනෙකුට මං ඉඩ තියන්නේ නෑ. ඔක්කොම අමතක කරලා වෙනදා වගේ ලස්සන්ට hina වෙලා ඉන්න නිමාලි. එසේ කියමින් නාත් නිමාලිගේ හිස සිපගත්තා. මහත් වූ භක්තියකින් නිමාලි නාට්ට තුරුළුනේ සියලු දොම්නස් අමතක කරමින්.